समन्ता चक्रवारेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य शृण्वन्तु सक्कमुखदं धम्मश्रवणकालो अयं पदन्ता धम्मश्रवणकालो अयं पदन्ता धम्मश्रवणकालो अयं पदन्ता साधु साधु नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्ध नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स පිඟුතුනේ අනාත්ම ආදිමත් කාලයක් අපි නොයෙකුත් විවිධ ආත්ම වල රැඳිලා මනුෂ්‍ය ලෝකයට අවස්ථාව බුදු රෝගේ පහළ වීම කෙසේ වෙතත් බුදු බණ තියෙන කාල පරිච්ඡේදයක මනුෂ්‍ය ලෝකෙට පැමිණීම ඉතාම දුර්ලභයි. දුර්ලභ මනුෂ්‍ය ආත්මයක්. එතකොට ඊළඟ කාරණාව තිරිසනෙක්වත් එතකොට ප්‍රේත විශේෂයටවත් නිරේකටවත් වැටලා නැති අවස්ථාවක මිනිස්සෙක් වෙච්ච එක බොහොම දුර්ලභ අවස්ථාවක්. ඒතර පළවෙනි එකේ හේතුය අද දවස බුදුන් වහන්සේගේ ඉපදීමත් ඒ වගේම බුද්ධත්වයට පිරිනුවම් පෑමත්. ඇයි මේකට තෙමගුල කියලා කියන්නේ පින්වතුනි? ඉපදීම සතුටු කාරණාවක්. බුද්ධත්වයට ඒ වගේමයි. ඒ වගේම පිරිනුවම් පෑම ගැන කතා කරොත් අනන්ත සංසාරේ පාරමිතා භූමියේ කල්ප ගානක් පුරාගෙන දස පාරමිතා පරමත්ත පාරමිතා උපපාරමිතා කියන තුන් ආකාරයෙන් මේ පාරමිතා භූමිය පුරාගෙන බොහොම දුකසේ දැක දේ අවබෝධ කරගත්ත නිසා ඒකල පිරිනුවම් පෑම බොහොම සතුටුට කාරණාවක් කියලා කියනවා. නමුත් මිනිසුන්ට හරි දුකයි. ඒතකොට මේ තෙමුගුලේ අද වගේ දවසක මං හිතන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විවෘත කරා නිවැරදි මාර්ගයක් පෙන්වලා දුන්නා මේ ලෝක සත්‍යයට අනුකම්පාවෙන්. මේ නිවැරදි මාර්ගය අපි මුලින්ම තියෙනවා මේකේ තියෙන සීල සමාධි ප්‍රඥාව. මුලින්ම තියෙනවා ප්‍රඥාව. දුක්ඛේ ඥානං සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ඥානං කියලා. මේකට කියනවා චතුරාර්ය සත්‍යයි කියලා. අපි පොඩ්ඩක් විග්‍රහ කරලා බලුවොත් අපිට දුක තේරෙන්නේ නැහැ. මං හිතන්නේ මේ ස්ථානෙට ඇවිල්ලා ඉන්න බොහොම අල්පයක් මිනිස්සු දුක දැකලා දැනিলা මේකෙන් ගැලවෙන්න ඕනේ කියන එක තේරුම් කරගෙන තමයි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. එතකොට දුක ගැන දන්නේ ඉපදීම දුකක්. ඉපදිච්ච නිසා වෙනස් වීම දුකක්. වෙනස් වෙච්ච නිසා වෙනස් වෙන ශරීරය තුල දරාගත් ශරීරය නිසා විවිධාකාර ලෙඩවීම දුකක්. ඒ වගේම මරණම්පි දුක්ඛං මරණය සෑහෙන දුකක්.
ඉපදීම මුල් වෙන්නේ මව කුසේ හා සැසඳෙනවා. මව කුසේ වනහි බොහොම දුක්ඛිත දෙයක් තියෙන තැනක් අපි කවුරුත් වැටහෙනවා. මහා බඩවැල්, කුඩා බඩවැල්, සෙම, පිත, සැරව, මූත්‍රා, මල පහ කරන දේවල්, ඒකට මෙවැනි දේවල් වලින් සමන්විත එකක් තමයි අපි උපදින තැන. ඒකල අපි ඉපදෙනකොට අපි දන්නවා බොහොම තුනී දෙයක් හා සමාන බෑග් එකකින් තමයි අපි එළියට එන්නේ. ඒක මං හිතන්නේ අපි නම් දැනුමින් කියන්නේ මේක දැකලා ඇති කොටසක්. මේක හරි දුර්ගඳයි. හිතන්න බැරි ගඳ ස්වභාවයක් තියෙන්නේ. එතකොට මෙවැනි ධර්මතාවයක් තුල තමයි අපි පහළ වෙන්නේ. පහළ වෙන ශක්තියින් තුල තියෙන්නේ ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු වලින් සමන්විත දෙයක් තමයි. ඒකේ වර්ණයක්, රසයක්, ගන්ධයක්, පෝජාවක් තියෙනවා. ආපෝ ධාතු විග්‍රහ කරගත්තාම යම් දියාරු ගතියක් තියෙනවා නම් ඒකට ආපෝයි කියලා කියනවා. තේජෝ ධාතු විග්‍රහ කරගත්තාම ඒකට රස්නේ ගතියක් කියලා කියනවා. වායෝ කියන්නේ චලනය. ඒකට හා සමාන සුලභයි කියලා කියනවා. තේජෝ වායෝ. පඨවි කියන්නේ තදවීම ගතියක් තියෙනවා. නමුත් මනස රඳා පැවතෙන්නේ මේකේ සමබරතාවය තුළමයි. එතකොට ඊළඟට අපි කල්පනා කරලා බලන්න ඕනේ මේකෙන් අපි ගැලවෙන ක්‍රමයක් තමයි බුදුවරු බොහෝම අනුකම්පාවෙන් කියලා දුන්නේ. මේ මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය. දුක්ඛේ ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ඥානං, දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ඥානං කියලා කියනවා. ඊළඟට කාරණාව දැන් මේකට මාර්ගයට යන්න එකක් කියනවා. අතහැරීම. ඒකට බුදුන් වහන්සේ පෙන්වලා දීලා තිනවා. දැන් මේ කාලේ බොහොම අල්පයි එවැනි තත්වයකට ඉන්න කොටස. ඒ කියන්නේ හේතුව අතහැරීම අමාරු කාරණාවක්. එතනින් ගියාම ඒකට කියනවා නෙක්ඛම්ම සංකප්පයි කියලා. ඒකට කියනවා රුක්ක මූල, ශුන්‍යාගාර, ආරණ්‍ය, ගිරිගුල, පර්වතේ, මහසෝහන, පෙදුරු සිලිකර, පැල්පත මෙවැනි තැන් වලට යන්නේ කියලා කියනවා. අතහැරලා පොඩි පොඩි ඥාතීන් අතහැරපියා. මහා මහා ඥාතීන් අතහැරපියා. පොඩි පොඩි ඥාතීන් කියන්නේ ඈතේන ඥාති වර්ගයා. මහා මහා ඥාතීන් කියන්නේ දෙමාපියන්. එතනින් ගියාම තමගේ දූ දරුවන් ළඟම ඉන්න සම්බන්ධතාවයන් තියෙන ඇත්තෝ අතහැරලා යන්න කියලා තනි වෙන්න කියලා. ඒකට කියනවා නෙක්ඛම්ම සංකප්පයි කියලා. ඊළඟ කාරණාව අව්‍යාපාද සංකප්පයි. මොකද්ද මේ අව්‍යාපාදේ කියන්නේ?
ව්‍යාපාදේ කියන්නේ. යම් කෙනෙකුට වෛරයක්, ක්‍රෝධයක්, ඊර්ෂ්‍යාවක් ඇති වුණා නම් ඒකට කියනවා ව්‍යාපාදයි කියලා. ඒකට බැහැර වෙන අව්‍යාපාදේ කියලා ප්‍රකාශනයක් කරනවා. ඊළඟට පින්වතුනි දැන් මේ මුලින්ම චතුරාර්ය සත්‍ය ඊළඟට තනිවීම ඊළඟ කාරණාව ඊළඟ පිරිසුදු වචන කතා කරන්න කිව්වා. හිස් වචන, පරස වචන, කේලම්, බොරුවෙන් බැහැර වෙන්න කිව්වා. ඊළඟ කාරණාව යහපත් කර්මාන්තය. මොකද මේ යහපත් කර්මාන්තය? පරපණ නැසීම, එතනින් එහාට සොරකම, කිලිටි හැදිරිල්ල, රාමර වගේ දේවල් වලින් බැහැර වෙන්න කිව්වා. ඊළඟට කිව්වා මෙන්න මේක බැහැර වෙන්නේ ඇයි හේතුව බලපුවාම මේ දුක උපදින තැනක් තියෙනවා. මොකද ඒ තැන සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන තැන. මේ අවබෝධය සඳහා තමයි කොටින්ම කියනවා නම් මහණෙනි ජාතියත්, ජරාවත්, ව්‍යාධියත්, මරණයත්, ශෝකයත්, පරිදේවයත්, දුකත්, දොම්නසත් මේ වගේ 11 කින්නකින් තැවෙනවා. අපි ගත්තාම ජාති, ජරා, ව්‍යාධි, මරණය තුල මනස ගත්තාම ශෝක වෙනවා. ගුණ කී හඬනවා. තමන්ගේ කට්ටිය මියදී තම කලාන්ත ගතිය ඇති වෙනවා. කැමති දේ නොලබෙනවා. අසීමිත ආශාවන් තියෙන ලෝකයක් තියෙන්නේ අපිට. ඒ ඔක්කොම අපිට පරිපූර්ණ වෙන්නේ නැහැ. කැමති දේ නොලබෙනවා. එතනින් එහාට ශෝක වෙනවා. තමන්ගේ ප්‍රියාස්තු මැරිච්චාම ගුණ කී හඬනවා. කල්පනා කළා දිගසුසුම් හෙලනවා, දෝමනස්සයි කියලා කියනවා. කලාන්තේ වෙනවා. මෙවැනි වගේ 11 කින්නකින් මේ අපි පිච්චෙනවා. බුදුන් වහන්සේ දවසක් ආනන්ද හාමුදුරුවෝ එක්ක යනකොට කාන්තාවන් ටිකක් රස කැවිලි හදනවලු. ඒක බුදුන් වහන්සේ ආනන්ද හාමුදුරුවෝ පොඩ්ඩක් hina වෙලා කියනවලු මෙච්චර ගිනි 11 කින්නකින් පිච්චෙන මේ ලෝකේ කුමන කවට සිනහකන්ද කියලා. එතකොට අපිට තේරෙන්නේ නෑ මේක සද්ධම්ම සූත්‍රය කියනවා. මහායාන සූත්‍රයක්, සද්ධම්ම කුණ්ඩලී සූත්‍රය කියනවා, ප්‍රකාශනය කරනවා. යටිමුත් ගිනි ඇවිලෙනවලු, උඩිමුත් ගිනි ඇවිලිලාලු, ලෝකුටවත් ගිනි ඇවිලිලාලු, ලෝකුටවත් ගිනි ඇවිලිලාලු, තමන් දරාගෙන රැවුලටත් ගිනි ඇවිලිලාලු.
නමුත් මිනිස්සු සතුටු වෙනවා. මේ ගින්න පේන්නේ නැහැ. සතුටු වෙනවා. සන්තෝෂ වෙනවා. මේ ගැන වටහීමක් නැති නිසා. හැබැයි Tamanට යන්න ඕන මාර්ගයක් තියෙනවා. බුදුරු ඉන්නවා. තෝරාගත්ත හැකි. නැත්තම් පසේ බුද්ධත්වයේ තෝරාගත්ත හැකි. නැත්තම් මහරහතන් වහන්සේ රහතන් වහන්සේ කියන මාර්ගවල තෝරාගත්ත හැකි. නමුත් මේක තේරෙන්නේ නැහැ අපිට. අපි මේකේ ඇලිලා ගැටිලා ඉන්නවා. එතකොට පින්වතුනි මේකයි කිව්වේ අපිට දුක ගැන තේරෙන්නේ නැහැ කියලා. ඒ මාර්ගයට කිව්වා ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියලා. සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීවෝ. අනුන්ට හිතක් රිද වෙන්නේ නැතිව. දැන් මේ කාලේ බලපුවාම එහෙම ගණන් ගන්නවත් නැහැ ඒවා ගැන. ගුරුවරුන්ට පවා හිත රිදවනවා. එතකොට ඒක ගැන වැඩි තකන්නේ නැහැ. නමුත් කර්මයේ පිටිපස්සෙන් එන අපේ කොතුනේ. එතකොට සම්මා ආජීව යහපත් විදියට ජීවත් වෙන හිතකින්වත් මිනිහෙක්ගේ හිත නරක කරන්න එපායි කියලා කියනවා. තමන්ගේ හිතකින්වත් නරක කරන්න එපායි කියලා කියනවා. ඊළඟ ප්‍රශ්නේ හිතකින්වත් හිත නරක කරන්න එපා කියනවා. ඒ විදිහට ජීවත් වෙන්න කිව්වා. තමන් උපමා කරන්න කිව්වා. ඒකල අනුන්ට ප්‍රකාශනය කරන්න කිව්වා. මං හිතන විදිහට මේ බුදුදහම කියන්නේ තමන්ගේ සංසාරික පුරුදු නවත්වීමක්. ඊළඟ කාරණාව බොහොම වීරියක් උපද්දන්න කියන වායාමය. චන්දං ජනේති වායමිති විරියං ආරභති චිත්තං. හිත පිළිබඳ ගවේෂණයෙන් තමන් විරියක් හද. හිතේ තියෙන ඒ ශක්තිය හැම දෙයකටම හැම අකුසලයකටම මුල් වෙන්නේ තමන්ගේ හිතමයි. මොකක් නිසාද? විතර්ක නිසා. එනිසා ඊළඟට කිව්වා වීරිය උපදවන්න කියලා. නැති දේ හදාගන්න කිව්වා. හදාගත්ත දේ ආරක්ෂා කරගන්න කිව්වා. ආරක්ෂා කරන දේ වැඩි දියුණු කරගන්න කිව්වා. ඒක තමයි වීරියයි කියලා කිව්වේ. ඊළඟට වායාමය දැන් ප්‍රධාන කරුණු කාරණාව ඒක තමයි අද වගේ දවසක ධම්මචක්ක සූත්‍රයෙන් විවෘත කරේ. මොකද මේ හෘද වස්තුව වගේ බුදුදහමේ තියෙන ශක්තිය සතර සති ප ဋ ාණය කායේ කායානුපස්සී වේදති ආතාපි සම්පජානෝ සතිමා විනේ ලෝකේ අවිද්‍යා දෝමනස්සං වේදනාසු වේදනානුපස්සී වේදති ආතාපි සම්පජානෝ සතිමා විනේ ලෝකේ අවිද්‍යා දෝමනස්සං චිත්තේ චිත්තානුපස්සී වේදති ආතාපි සම්පජානෝ සතිමා විනේ ලෝකේ අවිද්‍යා දෝමනස්සං ධම්මේ ධම්මානුපස්සී වේදති ආතාපි සම්පජානෝ සතිමා විනේ ලෝකේ අවිද්‍යා දෝමනස්සං. මෙන්න මේකටයි සතර සතිපට්ඨානේ සම්මා සතියයි කියලා කිව්වේ. එතකොට පින්වතුනි
මේ සතර සතිපට්ඨානය ඉස්සරවම තමාගේ ශරීරය බැඳෙන දෙයක්, තමාටම ආසා කරන, තමන්ම ආසා කරන දෙයක්. ආත්ම නිර්මාණය. තමන් හිතෙන් බැඳෙනවා. හිතෙන් බැඳෙන මේ මූර්ත ශරීරය තමන්ට අයිති නැති දෙයක්. මිනිසුන් දන්න එක තමන්ට අයිති කියලා. ඒක විතරක් නෙවෙයි. ඒක අනුන්ටත් අයිති කියලා හිතනවා. තමන්ටත් අයිති, ඒක අනුන්ටත් අයිති කියලා හිතනවා. මේ මිත්‍යා මතය බොහෝ කාලයක් අපි සංසාරේ ගෙනාවු දෙයක්. එතකොට මේක තමන්ටත් අයිති නැති විදිය පෙන්නනවා. මේක අනුන්ටත් අයිති නැති විදිය පෙන්නනවා. මේක ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු වලින් සමන්විත දෙයක්. වර්ණයක්, රසයක්, ගන්ධයක්, ඕජාවක් තියෙනවා. එතකොට මේකට අපි හරි ආයසයි. මේක තියෙන කොටස් දෙක අපි පරිශ්‍රණය කරලා බලනකොට පිළිකුල් සහගතයි. අපි කල්පනා කරලා වලට ඔක්කොම ඇස් දෙක පියාගන්න කේසා, ලෝමා, කෙස්ලොම්, නිය, දත්, හම, මස්, නහර, ඇට මිදුළු, වකුගඩුවක්, හෘද වස්තුවක්, පෙනහැල්ලක්, පිළිහාවක්. හැමෝම හිතාන ඉන්නේ මේක මගේ කියලා. පිත, සෙම, සැරව, මූත්‍රා, කෙල, සොටු, කඳුළු, කංගුණු, හිස් මොළය. එතකොට මේකෙන් ගත්තාම පඨවි ධාතු වලින් වෙන පඨවි ධාතු වල සම්බන්ධ දේවල් තියෙනවා. කෙස්ලොම්, නියදත්, හැම වගේ පේන ද්‍රව්‍යමය දේ එකතු කරපු කොටසක් තියෙනවා. ඒක පඨවියට සම්බන්ධයි. එතනින් එහාට ආස්වාද පාස්වාද අවශ්‍යයි කාය කරන ක්‍රියාව. එතනින් එහාට රස්න ගතිය අවශ්‍යයි. ආපෝ තේජෝ වායෝ පඨවි. තද ගතිය අවශ්‍යයි. එකතු කරපු ගතිය අවශ්‍යයි. તો මම්මුලා වෙලා තියෙන මේ රූපයයි කියන දෙයට මමයි ආත්මයයි කියන පඨවි ධාතුවට. එතකොට ඊළඟට සතර සතිපට්ඨානයේ පෙන්නනවා කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමාවින. දකින වෙලාවම ඇහෙන් දකින කොටත්, කනෙන් අහන කොටත්, නාසයෙන් ආග්‍රහණය කරන කොටත්, දිවෙන් රස බයන කොටත්, කයෙන් පහස කරන කොටත්, හිතෙන් ගන්න අරමුණු වලත් එනකොටම තමන් සිහිය පවත්වා ගන්න කිව්වා. සතිමා කිව්වේ ඒකයි. ඒකට ඇලීමක් ගැටීමක් ඇති කරගන්න එපායි කියලා කිව්වා. ඇලෙන්නත් එපා කිව්වා, ගැටෙන්නත් එපා කිව්වා. එතකොට මෙහෙම බලාගෙන ගියාම Tamanටත් අයිති නෑ මේ දේ, අනුන්ට අයිතිකුත් නෑ. මේක ස්වභාවයක්. එතකොට තමන්ගේ ඉදurang පහට ගෝචර වෙන හැම දෙයකවත් දැන් පේන රූප කලාපේ තිබ්බත් ඒ දෙයක්මයි. ශබ්ද රූපයක් ගත්තොත් ඒ දෙයක්මයි. ගන්ධ රූපයක් ගත්තොත් ඒ දෙයක්මයි. ඊළඟට රස රූපේ තියෙන්නේ ඒ දෙයක්මයි. කාය පහසේ තියෙන්නේ ඒ දෙයක්මයි. ඊට පස්සේ ඒක එකතු වෙන ධර්ම රූප වල තියෙන්නේ ඒ දෙයමයි. අපි හැම වෙලාවෙම රැවටුණා. එතකොට ඊළඟට ප්‍රශ්නේ
මේ ගැන මන අවබෝධයක් ඇතිගත ගත යුතුයි. ඊළඟ ප්‍රශ්නය වේදනාසු වේදනානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේ ලෝකේ අවිද්‍යා දෝවනසං. දුකයි දුකට හේතුව තණ්හාවයි. දුකට හේතුව තණ්හාවයි. තණ්හාව ඇති වෙන්නේ හිත ලෝභ ද්වේෂයට වැටිච්ච නිසා. දැන් බලන්න මේ වෙලාවේ හැමෝගෙම හිතේ කල්පනා කරලා බලපුවම හැමෝගෙම හිතේ තියෙන්නේ බොහොම ශාන්ත වෙච්ච තැනක්. මොකද මේ බුද්ධ ශක්තිය ආවරණය කරගත්ත නිසා. මොන් මේක මෙතනින් එහාට ගියව ගමන් හිතුව මම ලෝභ ද්වේෂයට හිත වැටෙනවා. ඒකට මේ સિદ્ધාන්තය වෙන්නේ නිරායසයෙන් එන සිදුවීම් තුල. ඇත්තසියන අපින්වතුනි රූපය තියෙනවා. ඇසට රූපය සම්බන්ධ කරන්නේ අතීත පුරුද්ද. ඒකට කියනවා චක්කු විඥානය කියලා. તો මේ නිරායසයෙන් ඇති වෙන රූප අසත් රූපය චක්කු විඥානයක් නිසා හිතක් උපද්දනවා. ඒකෙන් අපිට නවත්ත ගන්න බෑ ආශාව තියෙන හිත නිමිති කරනවා. ඒක ආස්වාදේ විඳිනවා. ඒ ආස්වාදේ විඳිනවා කියන්නේ හිත ලෝභාන්තයටයි දේශාන්තයටයි අදුක්කම සුඛාන්තයටයි වැටෙනවා. මෝහය ඇති වෙනවා. ලෝභාන්තයෙන් අපිට ලැබෙන්නේ සුඛ වේදනාවෙන් අපිට ලැබෙන්නේ ලෝභය. දුක්ඛ වේදනාවෙන් අපිට ලැබෙන්නේ පටිඝය. අදුක්ඛම සුඛ අන්තයෙන් අපිට ලැබෙන්නේ මොකද්ද පින්වතුනි? මොකද්ද ලැබෙන්නේ? මෝහය. මෝඩකම. මේ මොහොත. මේ මොහොතේ දකින්නවා ඇහෙනවා ආග්‍රහණය කරන මේ හැම වෙලාවෙම સિદ્ધාන්තයේ තියෙන්නේ මෝඩකම. එතකොට දැන් මේ ඇහැට රූප චක්කු විඥානේ චක්කු සම්පස්සේ වේදනාව නිසා සිතිවිලි නිර්මාණය වෙනවා. මතක සටහන් වෙනවා අතීත සටහන් වෙනවා. කන ශබ්දයක් සෝත විඥානයන් නිසා සෝත සම්පස්සේ ඇති වෙනවා. ඒකේ නවත්තන්න බෑ ආසාව නිසා විදීමක් ඇති කරන ආත්ම නිර්මාණයක් ඇති කර ගන්නවා. ඒතකොට විදීම තුළ ආත්මය තියෙනවා කියන්නේ දැන් අපිට දුක සිතුවිල්ලක් આવොත් එහෙම මූණ කළු වෙලා එකපාරට බොඩි ලැන්ග්වේජ් එකේ කයේ ස්වභාවයෙන් අපිට තේරෙනවා මෙයාගේ ස්වරූපය. ඊළඟට මේ විදිහට හොඳ රහක් දැනුනොත් අපිට හරි ප්‍රබෝධයි ඒක. විදිනවා අපි. රසෙන් විදිනවා. ඒ වගේම කයේ ඉසකෙස් හැර, රෝබියන් කූප හැර, නියපොතු හැර හැමතැනම පහස තියෙනවා. ඒකෝට හැමතැනම පහස තියෙනවා. කායෝ ටොට්ටබ්බෝ බැදිච්ච ගමන් දැනෙනවා අපිට. කායෝ ටොට්ටබ්බු කාය විඥානං කාය සම්පස්සං ඔන්න උපද්දන හිතේ මැවෙනව නැති වේදනාව. කවුද මවන්නේ මේ විඥානය? තව ප්‍රශ්නයක් තියෙනවා. මනෝ ධම්මෝ මනෝ විඥානං මනෝ සම්පස්සං අන්න ඒ කියන විදීමක් කරගන්න නැති දෙයක්. අපි නැති දෙයක් අල්ලගෙන බදාගෙන අපි මෙනෙහි කරනවා. එතකොට මෙන්න මේකයි સિદ્ધාන්තය අපිට වෙන. මේකෙන් අපිට ලැබෙන ප්‍රතිලාභය මොකද්ද පින්වතුනි? මේකෙන් ලැබෙන අපිට ප්‍රතිලාභය කියන්න පින්වතුනි බය වෙන්න එපා.
මොකද්ද? සිතු විලි මොන ලැබෙන්නේ? ආත්ම නිර්මාණය ඇති කරගත්තත් එහෙමයි. දැන් උද්දම් භාගයයි ඕරම් භාගයයි කියන සංයෝජන දෙකක් තියෙනවා. ඕරංගාගේදී අපි ප්‍රහීන කරනවා සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාසය, කාමරාග පටිඝය. එතකොට හිත තියෙන කාමරාග පටිඝය තුනී කරොත් පල්ලෙහාට තියෙන කාමරාග පටිඝය කරන හිත තියෙන උඩට. මේකට නිසි ක්‍රමයක් දීලා තියෙනවා. එතකොට අපි වේදනානුපස්සනයෙන් අපිට බුද්ධ ඥානයක් එනවා, කායනුපස්සනයෙන් අපිට බුද්ධ ඥානයක් එනවා. එලෙසි නෑ මේක. ඒ වේදනානුපස්සනයෙන් බුද්ධ ඥානයක් වෙනවා. ඊළඟට කියනවා චිත්තේ චිත්තානුපස්සී වීරති ආතාපි සම්පජානෝ සතිමා විනේ ලෝකේ අවිද්‍යා දෝමනස්සං කියලා. සිත ගවේෂණයක් කරන්න කියනවා. මොකද්ද මේ සිත? වේදනානුපස්සනාවේදී තමන්ට තේරුණා මේක තමාගේ අභ්‍යන්තරයේ තියෙන දෙයක් හැටියට. චිත්තානුපස්සනේ තවත් පැහැදිලි කරනවා ගැඹුරෙන්. මොකද්ද මේක? දැක්කේ තමන්ගේ හිතටමයි. ඇහුවත් තමාගේ හිතටමයි. ආග්‍රහණය කරෙත් තමාගේ හිතමයි. රස වින්දෙත් තමාගේ හිතමයි. රස වින්දෙත් තමාගේ හිතමයි. පහස කරෙත් තමාගේ හිතමයි. එතකොට පස්පොළ අපි වැරදි විදිහට පරිහරණය කරේ. මෞංකාරය ඉන්නේ තමාගේ හිතම තුලමයි. බාහිර ලෝකේ කොහෙවත් නැහැ. තමාගේ හිත තුළින් නිර්මාණය කරන හැම සිද්ධාන්තයක්ම තමාගේ හිතමයි මේ සිද්ධාන්තය. එක මහබෝසතාණන් බුදුවරු බොහෝ පැහැදිලිව පෙන්නලා දෙනවා. වැරදි මතයක්. උඹ ගැන උඹ හොයාගනි. අනුන් ගැන හොයන්න යන්න එපා. භාග්‍යවත්දේ කුඹුරු 60 දෙනා කාන්තාවක් ස්නානය කරගද්දී කාන්තාව ඒ රත්නාභරණ ටික හොරාගෙන පනගෙන යනකොට බුදුන් වහන්සේ ගහක් මුල වැඩ ඉන්නවා. එනකොට උන්වහන්සේගෙන් අහනවා ස්වාමීනි මේ හැරෙන් කාන්තාවක් ගියාද කියලා. ඊට පස්සේ ප්‍රකාශනය කරනවා කාන්තාවක් ගියේ නෑ මේ හරියෙන්. ඔබ ගැන හොයාගන්න කැමතිද කියලා. එතකොට ඥානවන්ත කුමරුව 60 දෙනා ඉඳගෙන කිව්වා අපි ගැන හොයාගන්න කැමතියි කියලා. අන්න එතකොට කිව්වේ ප ဋ ාණේ. කායනුපස්සනාව කතාරින්න කිව්වා. වේදනානුපස්සනාව. අන අභ්‍යන්තරේ හොයාගන්න චිත්තානුපස්සනාව. දැක්කෙත් හිත, ආග්‍රහණය කරෙත් හිත, රස වින්දෙත් හිත, කයේ පහස කරෙත් හිත. තර අරමුණු ගත්තෙත් තමාගේ හිතමයි. තමාම වාගත්තේ. දැන් මෙතෙන්දි තවත් සනාත කරන්න කියනවා. දැන් ඊළඟට සමාධිය ප්‍රබලත්වය අවශ්‍යයි. කොහොමද සීල සමාධි ප්‍රඥාවමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන්නේ. පෙන්වන විදියට නම් එහෙම නෑ. නමුත් ඉස්සරෝම ප්‍රඥාව මුලට වෙනවා, ඊළඟට සීලය එනවා, ඊළඟට සීලය එනවා, ඊළඟට සමාධිය එනවා, ඊළඟට ප්‍රඥාව එනවා. එතකොට සීල සමාධි ප්‍රඥාවමයි මුලට එන්නේ. දැන් ඊළඟට තමා ගවේෂණය කරන නීවරණ පබ්බයි කියලා කියනවා. කාමච්ඡන්දේ යථාර්ථයේ ගවේෂණය කරන්න බැරි එකක්.
ව්‍යාපාදී යථාර්ථයේ ගවේෂණය කරන්න බැරි එකක්. තීන මිද්දේ යථාර්ථයේ ගවේෂණය කරන්න බැරි එකක්. ආයෙ ඊළඟට උද්දච්චයේ තමා ගවේෂණය කරන්න බැරි එකක්. විචිකිච්ඡාව තමා ගවේෂණය තමාගේ හිත දන්නේ තමාමයි. අද බොහෝ මිනිස්සුන්ට ලෝකේ ඉන්න බහුතරයක් මිනිස්සුන්ට ලෝකේ ඉන්න අවශ්‍යතාවය තියෙනවා මේ සිතුවිලි අප්‍රමාණය ගියාම එකට කියනවා ස්ට්‍රෙස් එක කියලා. ඒක මැඩපවත්වා ගන්න එකම විකල්පය ආනාපානසති භාවනාව. ඒක ඒ ධර්මතාවය බුදුදහම හෝ අන්‍යයන් ආගම් කාටත් පොදු දෙයක්. බුදුන් වහන්සේ ප්‍රකාශනය කරලා තියෙන්නේ මේ බුදුදහම බෞද්ධයන්ට නෙවෙයි. මධ්‍යම උතුම් විදිහට බලන්න ඇති නෑ. මේක යථාර්ථයක්. ඇත්තක්. යට තියෙන ඇත්තක්. ඒ ඇත්ත දකින්න තමයි බුදුන් වහන්සේ ප්‍රකාශනය. මොකද්ද මේ ඇත්ත? මේ දරාගෙන ඉන්න කය Tamanට අයිති නෑ. ඊළඟට Tamanට අයිති නැති වස්තුවක්. ඊළඟට වේදනාවක් Tamanට අයිති නැති දෙයක්. අයිති නැති දෙයක්. හිත බලාගෙන ගියාමත් හිතේ ස්වභාවයත් ඒවමයි. තමන් මේ බොරුවක් හදාගෙන නීවරණ ගොඩක් ආත්මයක් තුල තියාගෙන නිවනක් හොයන්න ගිහිල්ලා මේ නීවරණ ගොඩක් තියාගන්නවා. ඒකත් මිත්‍යාවක්. කාමච්ඡන්දය දුක, ව්‍යාපාදය දුක, තීන මිද්දය දන, උද්ධච්චය දුක. හිත විසිරීලා කොයි වෙලාවෙත්. අර අලුගඩකට ගලකින් ගැහුවා වගේ සමානයි කියලා කියනවා. හිත විසිරීලා. විචිකිච්ඡාවම දුකමයි. මේ තියෙන තැනකට ඇත්ත ගවේෂණයක් කරන්න බෑ. ඒකයි මේක යට වෙන්නේ පින්වතුනි ප්‍රථම ධානයේ යට වෙන්නේ, ဒုတိ ය ධානයේ, තෘතීය ධානයේ, චතුර්ථ ධානයේදී යට වෙනවා. අන්න තමා ගවේෂණයකට හරිය ලෝකෙට පහළ ඉදිරිපත් වෙනවා. මොකද්ද මේ ගවේෂණය? තමා කවුද ගවේෂණය? අනුන් ගවේෂණයක් නෙවෙයි. අනුන් ගැන හොයන එක නෙවෙයි, කන අල්ලගෙන ඉන්නේ නෑ අනුන් ගැන හොයන්න. එතකොට තමා ගැන ගවේෂණයක් කරන්න යනකොට ආයතන පහෙත් ඇතිවීම නැතිවීම බලනවා, කනෙත් ඇතිවීම නැතිවීම බලනවා, දිවෙත් ඇතිවීම නැතිවීම බලනවා, නාසයෙත් ඇතිවීම බලනවා, කයෙත් ඇතිවීම දන, හිතෙත් අරමුණු වල ඇතිවීම නැතිවීම බලනවා. එතකොට හිත ශාන්ත සෝයකටපත් වෙනවා. එතකොට නීවරණ තියෙන හිතකට බෑ නාම රූප පරිච්ඡේද ඥාණයට ගේන්න. හිත කය ක්‍රියා කරන මොකද්ද මේ නාම රූප? නාම රූප කරන්නේ කියන්නේ දකින්නකොටම උපද්දන හිත නාම, දැක්කේ රූප. අහනකොටම උපද්දන හිත නාම, දැක්කේ ශබ්ද රූපයක්. ආග්‍රහණය කරනකොටම ඇතිවෙන හිත නාම, ගන්ධ රූපේ රූපයක්. කයේ පහසත් ඒ වගේමයි සම්බන්ධ වෙනකොටම දැනෙන්නේ හිතක් ඉපදෙන නාම, කය රූපය. එතකොට හිතේ ස්වභාවය තියෙන මනෝ ධම්මෝ, මනෝ විඥාන, මනෝ සංපස්සං කියන්නේ උපද්දන හිතට. ඊළඟට ධම්ම රූප, ඊළඟ සිතුවිලි ධම්ම රූප වෙනවා. එතකොට අපි දැනගත යුතුයි මේ හැම සිද්ධාන්තයක්ම ඉපදෙලා මෙරි යනවා.
ඊළඟ කාරණාව. ඊළඟට දැන් නීවරණ පබ්බේ දේශනා කරලා තියෙන එකයි සමාධිය වඩන්න කිව්වේ. සමාධිය වඩා ගොම්මදි ප්‍රථම ධානයේ ද්විතීය තෘතීය චතුර්ථ ධානයේ වඩනකොට තමයි මේ ගණේ වාගී ගවේෂණික හටගෙන බිඳීම ගැන තේරෙන්නේ. බොහොම ලස්සන මහා ගැඹුරු භාවනාවක් තියෙනවා අපේ තුල. මේ සෙන්ට් එකේ මේ ආයතනේ අනිමිත්තයි කියලා. බොහෝ දෙනෙක් ඒක වඩන්න උත්සාහ දන්නවා. ඒකෙන් තමයි අපි යථාර්ථයේ ශුන්‍යතාවය තේරෙන්නේ. එතකොට අපි ඒ තැනටම යන්න උත්සාහයක් කරනවා. හිත හිස් කරගෙන මින්ට බලනවා. සමහරවල් නිමිති නැතුව බොහොම ශාන්ත සුවයෙන් බලාගෙන ඉන්නවා. නිමිති නැතුව බලාගෙන ඉන්නකොට බොහොම හිත ශාන්තත්වයකට ගිහිල්ලා කාය නිර්පේක්ෂතාවය ඇති වෙනවා. වාක් නිර්පේක්ෂතාවය ඇති වෙනවා. සිතේ සිතුවිලි වල නිරුද්ධත්වය තියෙන කාය නිර්පේක්ෂතාවය වචී චිත්ත නිර්පේක්ෂතාවය ඇති වෙනවා. ඒකට ශාන්ත සුවයකටපත් වෙනවා. මෙතන තමයි ස්ථානය. ආත්ම නිර්මාණයට ප්‍රබල පහරක්. දැන් මේ නීවරණ තමයි අපි වහන්නේ. ඊළඟට බුදුන් බොහොම ලස්සන භාවනාවක් තියෙනවා. බොහොම නීවරණ නැති සිතකේ කොහොමද මේ સિદ્ધාන්තය වෙන්නේ කියලා බලපුවාම ඇහැ තියෙනවා. රූපය තියෙනවා. චක්කු විඥානය පහළ වෙලා චක්කු සම්පස්සයක් ඇති වෙනවා. මොකද්ද මේ චක්කු සම්පස්සය කියන්නේ? හිතක් ඉපදෙනවා. හිතේ නැති රූපයක් මවනවා. අර වේදනාවෙන් නැති රූපයක් මවතනට ඒකට රූප කියනවා. ඊළඟට වේදනා කියනවා. ඊළඟට සංඥා කියනවා. ඊළඟ සංකාරය කියනවා. විඥානය කියනවා. බුදුන් වහන්සේ පෙන්නලා දෙනවා රූපේට කිසිම අර්ථයක් නැති දෙයක්, වටිනාකමක් නැති කෙනෙක් පෙන ගොඩක් වාගේ සමාවක්. අපි දන්නවා අපි ජීවත් වෙලා තියෙනවා නම් ගම් වල වක්කඩ පෙන ගොඩකට වැටෙනවා. මෙහෙම ගත්තාම ඒක කිසි දෙයක් හරයක් නැහැ. රූපේට සම කරලා තියෙන පෙන ගොඩ. එතකොට වේදනාව දිය බුබුලක් හා සමානලු. දැන් අපි කාලා බලනකොට අපිට අල්ලන්න බෑ. ඒක බලනකොට අපි ගවේෂණයක් කරනකොට අපිට තේරෙනවා අල්ලන්න බැරි දෙයක් ක්ෂණයෙන් නැති වෙලා. එතකොට වේදනාව දිය බුබුලක් හා සමානයි. සංඥාව කොච්චර මෙහෙම බැලුවත්, කොච්චර මේ ආකාරයෙන් මෙහෙම බැලුවත් සංඥාව මොකක් හා සමානද? මිරිගුවක් හා සමානයි. එක එක රූප පේනවා, විවිධ රූප පේනවා. ඒ වෙලාවෙ මොහොතක් නැතිල මේක ගවේෂණය කරලා බලන්න. බුදුන් වහන්සේ කිව්වේදී සංඥාව මේ වගේ කියලා කියනවා. සංඛාරය කිසිම අරටුවක් නැහැ කියලා කියනවා පින්වතුනි. මොකද්ද මේකේ අරටුවක් නැත්තේ? සංඛාරය කිසිම අරටුවක් නැහැ. අරටුවක් නැහැ කියලා කියන්නේ සංඛාරය කරාට කෙහෙල් පොඩියක් හා සමානයිලු. වඩුවේ අරටුවක් හොයන ගසක් හොයන්න යනවා කියලා කැලේකට. කෙලින් ගහ පිහිටලා තියෙන එකට කපාගෙන ගේනවලු. මොකද්ද? කෙහෙල් ගහ. ඊට පස්සේ ගෙදර ගෙනල්ලා මේකේ අරටුව හොයන්න දාගන්නවලු. ඇත්තටම පින්වතුන් අරටුව හම්බ වෙනවද? අරටුවක් හම්බ වෙන්නේ නැහැ.
එතකොට කෙහෙල් බොඩියකට සමාන කරනවා මේක හිතුවට වැඩක් නැහැ. අපි කරන්නේ අපේ පුරුද්ද නිසා කල්ප ගණන්. අපි මොකද කරන්නේ? කල්පනා කරනවා. කල්පනා කරලා එක මෙනෙහි කරනවා. කළා අර්ථයක් හොයනවා. එක කාරණාවක්. දැන් රූපේ දුකක්මයි. කොහොමද රූපය ඇති වෙන්නේ? චක්කුම් රූපං චක්කු විඥානං උපද්දන්නාව හිතේ මැවෙන්නාව රූපස්කන්ධය. අනිච්චයමයි දුක්මයි අනාත්මයි වේදනා ස්කන්ධය අනිච්චයමයි දුක්මයි අනාත්මයි සංඥා ස්කන්ධය අනිච්චයමයි දුක්මයි සංකාර ස්කන්ධය අනිච්චයමයි විඥාන ස්කන්ධය අනිච්චයමයි දුකයි විඥානේ මායාවක්. කන තින ශබ්දෝ නිකුත් වෙනවා. සෝත විඥානේ පහළ වෙනවා. සෝත සම්පස්සේ කියන හිතක් ඉපදෙනවා. උපද්දන්නාව හිතේ මැවෙනවා. කවුද මවන්නේ? නැති පුච්චලේ. ඒකට කියන රූපයයි වේදනාවයි සංඥාවයි සංකාරය විඥානය. මේක අනිච්චයට දුක්ඛයට අනාත්මයට බලන්න. නාසයේ තියෙන එළුකුරයක් හා සමාන තැන. ඒකට මේ නිරයසෙන් ලැබෙන ගන්ධ රූප නිසා ග්‍රාණං ගන්ධෝ ග්‍රාණ විඥානං ග්‍රාණ සම්පස්සං උපද්දන්න හිතේ නැති රූපයක් මවනවා. නැති ගන්ධ රූපයක් මවනවා. ගඳයි කියනවා. නැත්තම් සුවඳයි කියනවා. දෙකම අනිච්ච වෙලා යනවා පින්වතුනි. මේක තමයි යථාර්ථය බුදුන් වහන්සේ ප්‍රකාශනය කරපු. ඊළඟට කයේ තියෙන පහස දැනෙන්නේ නැති තැන. හැමතැනම ඉසකෙස් යන රෝගයන් කෝප නියපොතු යර හැමතැනම දැනෙනවා. කායෝ ටොට්ටබ්බෝ කියනවා. කාය විඥානම් පහළ තුන්වෙනි තින්නම් සංගති පස්සෝ අන්න හිතක් උපදිනවා. ඒ හිතේ නැති රූපස්කන්ධයක්ම වෙනවා. කාය රූපයක්ම වෙනවා. වේදනාවක්ම වෙනවා. සංඥාවක් මට සීතලයි කියනවා. කවුද සීතලයි කියන්නේ? කියන්නකෝ. මට සීතලයි කියනවා. මට රස්ටේ කියනවා. මුණ දෙන්න බෑ ලෝකෙට. මනෝ ධම්මෝ මනෝ විඥානං මනෝ සම්පස්සාන උපද්දන්නව හිතේ මැවෙන්නව ධම්ම රූපං. නැති රූපය මම කල්පනා කරනවා. මරනවා, කොටනවා, ගහනවා. නැති රූපයක් කල්පනා කරනවා. तो मनो धम्मो मनो विज्ञान मनो संपස්සං අන්න උපද්දන්නා හිතේ මෙවෙන්නව රූපස්කන්ධේ වේදනාව සංඥාව සංකාර විඥාන අනිච්චයට බලන්න කියනවා. මේ බලනකොට හිත උඩ අතට නැගෙනවා. අපි විශේෂයෙන් කියන කායानुපස්සනාව වඩ아가න අනිමිත්ත වඩනකොට හිත බොහොම ශාන්ත වූ තැනක්පත් වෙනවා. අනිමිත්ත වඩලා ඊළඟට වේදනානුපස්සනාව මෙනෙහි කරනකොට බොම් පින්බර තනක් දැන දකින්නවා. අකුසල් නැති. ඒකට ආයත අනිමිත්තට දානකොට සිත් බලනකොට බොහොම සියුම් සිත් පේන්න පටන් ගන්නවා. එකක් ඇර එකක් ගන්නවා කියලා තේරෙනවා හිතට. ඔක්කොම එකට ගන්නෙ නැහැ කියලා තේරෙනවා. මේව බලාගෙන ගියාම ඊළඟට සිත් ස්වභාවය බලනකොට එතකොට තමන්ගේ හිතේ නීවරණ තියෙනකොට ඒකක් තේරෙනවා සතියෙන් ඊළඟට බොහොම පහසුවෙන් පංච උපාදානස්කන්ධය මෙනෙහි කරනවා. එතකොට ආයෙත් අනිමිත්තට දානවා. තමන් මෙතෙන්ට තමයි කියාගෙන ගියේ ඊළඟට ආයතන පබ්බයි කියලා භාවනාවක් තියෙනවා. ස්කන්ධ පබ්බේ තියෙනවා නීවරණ පබ්බ කියන්නේ කමන්න කියන්නේ නීවරණ පබ්බ ස්කන්ධ පබ්බ ආයතන පබ්බ ඊළ සතබුද්ධාංග ධර්ම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩිම මෙන්න මේ ගැන තමයි ඊළඟට විග්‍රහ කරන්න එන්නේ. දැන් පළවෙනියෙන් බලපුවම අපි ස්කන්ධ පබ්බේ
ආයතන පබ්බ බලපුවාම ප්‍රබල වර්තමානයක් තිබිය යුතුයි. නිකම් අපි දෙනවත් බොහොම අඩුයි මේ කර්මස්ථානේ. මොකද දකිනකොටම නිමිති කරන්න බෑ. නිමිත්තේ යථාර්ථය දකිය යුතුයි. මොකද ඉපදීම මොකද ඉපදීමත් මැරීමත්. එතකොට මේක හිත තියෙන්නේ පින්වතුනි උත්තම් භාගීයට උඩු මුදුනට. මේ ලෝකෙට නෙවෙයි තියෙන්නේ. මේ ලෝකේ තමයි ජීවත් වෙන මිනිස්සු විතර්ක ඇති වෙන්නේ, ਵਿਚාරණය කරන්නේ, විතර්ක කරන්නේ, ਵਿਚාරණය කරන්නේ, කාය කම්ම කරන්නේ, මනෝ කම්ම කරන්නේ, වාක් කර්ම කරන්නේ. මේක කර්ම. එතකොට ආයතන පබ්බයි කෙනක හිත උඩු අතර තියෙන්නේ. මේ කාමාචාර ලෝකෙට නෙවෙයි තියෙන්නේ. හිත එතනින් මේ සරුවග්ගහ මණ්ඩලෙ පැනලා. මෙන්න මුන්නාන්සලා මම බලනකොට තේරෙනවා මේක වහාම ඉපදිලා මැරිලා යන සිද්ධාන්තයක් කියලා. අපි සූත්‍රාංග වල කියනවා අපි දන්නවා. මේ සූත්‍රාංග වල කියන ස්වභාවය බලපුවාම චක්කුං අනත්තා රූපං අනත්තා සෝතං අනත්තා කන ආත්මයක් නැහැ කනේ ශබ්දය තුලත් ආත්මයක් නැහැ ඒක බොරුවක් ඇහි ආත්මයක් නැහැ දකින්න දේත් ආත්මයක් නැහැ නාසයේ ආත්මයක් නැහැ ගඳ සුවඳේ ආත්මයක් නැහැ දිවේ ආත්මයක් නැහැ රසේ ආත්මයක් නැහැ කයේ ආත්මයක් නැහැ කයේ ආත්මයක් නැහැ තොට්ටබ්බ අරමුණේ ආත්මයක් නැහැ මනෝ අනත්තා ධම්මෝ අනත්තා කියන ප්‍රකාශනය කරනවා. එතකොට මේක පාලියෙන් කියනවා අපි බොහොම සාන්තව චක්කුං අනත්තා රූපං අනත්තා සෝතං අනත්තා සද්දෝ අනත්තා ග්‍රහණං අනත්තා ගන්ධෝ අනත්තා ජීව්‍ය අනත්තා රස අනත්තා කායෝ අනත්තා තොට්ටබ්බෝ අනත්තා මනෝ අනත්තා ධම්මෝ අනත්තාති කියලා කියනවා. මේ බොහොම පැහැදිලිව මම හිතන්නේ ගිරිමානන්දේ අනත් සංඥාව තියෙනවා. කතමාචානන්ද අසුභ සංඥා කතමාචානන්ද අනිච්ච සංඥා කතමාචානන්ද අනත්ත් සංඥා කතමාච ඔය ආකාරය අනුපිළිවෙලට දස සංඥාව කියනවා. ඒත් අපි බොහොම පැහැදිලිව මේ අවස්ථාවේ විපුල ප්‍රයෝජන ගත්තොත් අපි දිනන්න පුළුවන්. නැත්තම් පරිදිනවා අපි ඉවතුනේ. ඇයි පරිදින්නේ? අපි ඇයි පරිදින්නේ? අපි වෙන දෙයකට පරිදින්නේ මේ කරන හැම කටයුත්තක්ම මිත්‍යාවක්. එතකොට මිනිස්සු ආන්න පුළුවන් අපෙන්. එහෙනම් කොහොමද අපි ජීවත් වෙන්නේ? කර්ම වේගයක් තියෙනවා. භික්ෂුවක් ඉන්නවා. පිණ්ඩපාතයෙන් රක්ෂණය වෙනවා. රුක්ක මූලයක්, ශුන්‍යාගාරයක්, ගිරිගුලක්, පර්වතයක්, සෙනසුනක්, ආරණ්‍යයක් ඕදයක් ලැබෙනවා. එතකොට මං හිතන්නේ ලොකු මුදලක් අවශ්‍ය නැහැ අනවශ්‍ය දේවල් කරොත්. එතනින් එහාට භික්ෂුවක නම් භික්ෂුණීටත් ඒ වගේමයි. උපාසකයාට සිහියෙන් කරන්න කියනවා. අනිච්චයෙන් කරන්න කියනවා. ප ဋ ාණයෙන් ක්‍රියාත්මක කරන්න කියනවා. නැත්නම් භික්ෂුණී උපාසක උපාසිකාවටත් ඒ ආකාරයෙන් කරන්න. කාමභෝගයන්ටත් මේක විවෘතයි. ඒකයි පුදුම. ස්වාමීනි මේ ධර්මතාවය භික්ෂුණීන්ට විතරද? උපාසක උපාසිකාවන්ට විතරද කියලා අහනවා. නැත
බමුණ මේක කාම භෝගීන්ටත් විවෘතයි. එතකොට මෙන්න මේ ආකාරය මේ විදිහට මේක කරගත්තොත් ආයතන පබ්බයට සිතවල දැන් මේකෙන් ලැබෙන ප්‍රතිලාභය මොකද්ද? මේ පැහැදිලි කරපු කරුණු කාරණා මොකද්ද? සතර සටිපට්ඨානය. මේ කරුණු කාරණා ටික ඔක්කොගේම Tamante එන ඥාන දර්ශනය. අන්න පින්වතුනි සති සම්බෝධ්‍යංගේ වෙනවා. මොකද්ද වෙන්නේ? ඒකෙන් ලැබෙන ප්‍රතිලාභය ධම්ම විජේ සම්බෝධ්‍යංගේ වෙනවා. දැන් ධම්ම විජේ සම්බෝධ්‍යංගේදී අපි ඔක්කොම තුලනයක් කරන්න ශක්තියක් ලැබෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පටිච්ච සම්පදායට ආයතන පබ්බ සත්බොච්චාංග ධර්ම චත්තාරු සතිපට්ඨාන චත්තාරු ඉද්ධිපාදා චත්තාරු සම්පප්පදාන පංචේන්ද්‍රයන් පංච බලාන සත්බොච්චාංගානි අරියෝ අට්ටංගික මාර්ග ඔක්කොම තුලනයක් වෙනවා. කිසිම ගැටලුවක් නැති වෙන ධම්මවිජය සම්බෝධ්‍යගේ පුදුම ප්‍රඥාවක් එනවා. ඊළඟට බොහොම තමාට නොවැකටෙන ප්‍රීතියක් එනවා. මොකද්ද මේ ප්‍රීතිය? පුදුජනගේ තියෙන ප්‍රීතිය පවතින්නේ නැහැ, ඇවිල්ලා යනවා. මේ ප්‍රීතිය අඛණ්ඩව පවතිනවා පින්වතුනි. මේ ප්‍රීතිය අඛණ්ඩව පවතිනවා නේද? ස්ථිරයි. ඒ ප්‍රීතිය ලැබෙනදී අපිට ලැබෙනවා ඊළඟට කියන්න බලන්න. පස්සද්ධිය. බොහොම සැහැල්ලු ගතියක් වගේ දැනෙනවා. සමාහට භාවනා කරනකොට ඇඟේ ඇතුලේ කරන්ට් එකක් යනවා වගේ දැනෙනවා. මේක සත්‍ය ප්‍රකාශනයක්. බොහොම සමීපයි. පස්සද්ධිය දැනෙනවා. ඊළඟට නිමිති නැති සමාධියක් හැම වෙලාවම පවතිනවා. ඇහෙන් දකිනකොටත් නිමිත්තක් නැහැ. නිමිති කරන්නේ නැහැ. ඒකේ හටගෙන බිඳීම පේනවා. සමාධියක් පේනවා. සමාධිය තුලින් ඉන්නේ වැටහීමක් ඇති වෙනවා. කලින් අහද්දිත් ඒ ආකාරයමයි. බලාගෙන යනකොට නිමිති නැති සමාධියක් දැනෙනවා. නාසයෙන් ආග්‍රහණය කරද්දිත් නිමිති නැති බලාගෙන ඉන්න කරනවා. ඒක ඇතිවීමක් නැතිවීමක්. දිවෙන් රස විඳින්දිත් හරියට ගවේෂණයක් කරනවා. ඒක ඇතිවීම නැතිවීම. කයේ පහසත් ඒ ආකාරමයි. හිතට එන අරමුණක් නිමිති නැතිව බලාගෙන ඉන්නවා. නිමිත්තක් නැතුව බොහොම ශාන්ත වූ තැනක් දැනෙනවා. දැන් මේ සබ්බේ සංඛාරා සියලු සංස්කාරවල උපේක්ඛාවක් ඇති වෙනවා. සංඛාරයන්ගේ උපේක්ඛාවක් ඇති. එහෙන් දකින්නකොට උපේක්ඛයි. ආනකොටත් උපේක්ඛයි. ආග්‍රහණය කරනකොටත් උපේක්ඛයි. රස විඳිනකොටත් උපේක්ඛයි. කයේ පහසෙත් උපේක්ඛයි. මෙන්න මේ ආකාරයෙන් නිමිති නැති සමාධිය අනිමිත්ත වැඩිගෙන ගෙන දැනෙනවා. හැම වෙලාවම අනිමිත්තේ ඉඳ පුරුදු වෙනවා. එතෙන්දි තමන්ට දැනෙනවා හැම සබ්බේ සංඛාර සීල සංස්කාර ධර්මියෝ අනිච්චයමයි. සීල සංස්කාර ධර්මියෝ දුක්මයි. සීල සංස්කාර ධර්මයන්ගේ අනාත්මයි කියලා. ආත්මේ නැහැ කියලා. මෙතෙන්දී වචී සංකාර නිරුද්ධ වෙනවා. කාය සංකාර නිරුද්ධ වෙනවා. චිත්ත සංකාර නිරුද්ධ වෙලා අනිමිත්තේ බොහොම ශාන්ත වූ සෙනඟටපත් වෙනවා. මේකයි බුදුදහම කියලා කියන්නේ පින්වතුනි. ඊට අනිමිත්තේදී දැනෙනවා පේන දේ බොරුවක් කියලා.
තමයි වටහාගෙන තියෙනවා. ඇහෙන දේත් බොරුවක් කියලා තමයි වටහාගෙන තියෙනවා. ආග්‍රහණය කරන දේත් බොරුවක් කියලා තමන් වටහාගෙන තියෙනවා. රස බලන දේත් තමන් බොරුවක් කියලා වටහාගෙන තියෙනවා. කයේ පහසත් තමන් බොරුවක් කියලා වටහාගෙන තියෙනවා. එන අරමුණුත් තමන් බොරුවක් ඉපදිලා මැරෙනවා නම් ඒක ඇත්තක් නැහැ කියලා දෙනවා. ඊට සබ්බේ සංඛාර අනිච්චාති. අන යතා පඤ්ඤාය පස්සති. යතාතේ ප්‍රඥාවෙන් පසක් කරන්න. යතා පඤ්ඤාය පස්සති. අත නිබ්බින්ති යේ දුක්ඛේ මේ මහා දුක් ජාලාවෙන් අත නිබ්බින්ති යේ දුක්ඛේ ඒසු මග්ගෝ මොකද්ද මේ විසුද්ධිය? සතිපට්ඨානේ විසුද්ධිය, ඉදිපාදේ විසුද්ධිය, පංච ඉන්ද්‍රියානි විසුද්ධිය, පංච බලයේ විසුද්ධිය, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විසුද්ධිය, තත්ත බොජ්ජංග ධර්මතාවයේ විසුද්ධිය, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විසුද්ධිය. මේකයි සංයෝජන ප්‍රහේණී කරන්න කල යුත්තේ. උත්සාහයක් කරොත් අපිට මේ භයානක සංසාරේ ආත්මින්දනයේ කල් දාන්න එපා පින්වතුනි. පුළුවන් තරම් උත්සාහ අද පුහුණු කරන්න. අපි බුද්ධ ශ්‍රාවකයෝ වශයෙන් අපි අකටයුත්තක් කියනව නෙවෙයි, අපි තරහකට කියනව නෙවෙයි. පුළුවන් තරම් පුරුදු කරන්න. ඔබ සියලු දෙනාටම උතුම් නිවනෙන් සැනසෙත්වායි කියලා මම අදිෂ්ඨාන කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මම් පරන්ති.